දිනක් කෝසල රාජාධිපති පසේනති කොසොල් මහරජු විසින් භයානකයයි සැලකෙන සිහින 16ක් දකිනු ලබනවා. මෙම සිද්ධියෙන් පසු රජු සකී උපදේශක බමුණන් කැඳවා මෙම සිහින 16හි පලාපල විමසනවා. එහිදී බමුණන් කියා සිටියේ දකින ලද සිහින 16 ඉතා අසුභ බවත් ඒ තුලින් ගෙන අසුභ පලාපල දුරු කර ගැනීමට සිව්පා සතුන් දහස බැගින් රැගෙන ඔවුන් ඝාතනය කරමින් මහා බිලි පූජාවක් පැවැත්විය යුතු බවයි. පසුව රජතුමා මේ පිළිබඳ බුදුරජාණන් වහන්සේගෙන් විමසා සිටියා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, මා දකින ලද පළමු සිහිනය වන්නේ නිතදුනක්සේ කළුවන් ගවයන් සිව් දෙනෙකු එකිනෙකා සටන් කිරීමේ අරමුණින් රාජාංගණයට පැමිණ තප්පුලමින් සිට කිසිදු සටනක් නොකොට ආපසු හැරී යාමයි. තථාගතයන් වහන්සේ මෙම සිහිනය විවරණය කරමින් රජතුමනි, මෙම සිහිනයෙහි ප්‍රතිඵලය ඔබගේ හෝ මාගේ කාලයේ අත්දැකිය හැකි දෙයක් නොව මතු අනාගතයේදී සිදුවන්නකි. මෙයින් කියවෙන්නේ අනාගතයේදී රාජ්‍යපාලකයන් අධර්මිෂ්ඨ වන බවත් ඔවුන් අධර්මිෂ්ඨ වන විට රටේ පුරවැසියන්ද අධර්මිෂ්ඨ වන බවයි. එසේම රටේ ඇතිවන මෙම අධර්මිෂ්ඨ භාවය නිසා සද්ධර්මය පිරිහී යන්නේය. පැලෑටි ගොයම් ආදිය වියලී ගොස් මහා නියං ඇතිවන්නේය. සතර දිගින් වැසි වලාකුළු පැමිණි විට මිනිසුන් උදළු රැගෙන ඇලවේලි බැඳීමට සැරසෙති. එහෙත් වැසි වැටීමට මෙන් අහස කිකුරුවද අවසානයේදී වැසි නොවැටෙන්නේය. මෙමගින් රටේ ජනතාව මහත් වූ පීඩාවට පත්වන බව මෙම පළමු සිහිනය මගින් දත යුතුය. ස්වාමීනි, මා දකින ලද දෙවන සිහිනය ඉතා කුඩා පැලෑටි හා පඳුරු පොළොවෙන් මතුවී පැමිණ වියතක් හෝ දෙකක පමණ වැඩුණු පසු මල් පලදරයි. මහරජතුමනි, මෙම සිහිනය ප්‍රතිඵල දැකගත හැක්කේ බොහෝ කාලයක් ඇවෑමිනි. එනම් මිනිසාගේ ආයු පිරිහී යන විට ඉතා කෙටි කාලයක් ජීවත් වන අවධියක් උදා වන්නේය. එම කාලයේ මිනිසුන් බොහෝ රාගාධික වන්නේය. කුඩා ගැහැණු ළමයින් පිරිමින් සමග කාම සේවනය කරන්නේය. එබැවින් ලදරු වීම වුන් ගැබ්බර වී දරුවන් ලබන බව මෙම සිහිනෙන් දැනගත යුතුය. ස්වාමීනි, මාදුරු තෙවන සිහිනය නම් දෙන්නු එදවස උපන් වසුපැටවුන්ගේ කිරියුරහපීමය. මහරජතුමනි, මෙහි ප්‍රතිඵලය අනාගතයේදී මිනිසුන් තම දෙමව්පියන්ට නොසලකා පවුලේ සියලු දේපල තම යටතට ගැනීම බව දත යුතුය. එවිට දෙමව්පියන් අසරණ වී ඔවුන් දරුවන්ගෙන් යැපෙන තත්ත්වයට පත්වන්නේය. ස්වාමීනි, සිව්වන සිහිනය නම් ගැල නොබදින ලද තරබාරු ශක්තිමත් ගොනුන් රැලක් පැටවුන් මතට බර පටවා ඇදගෙන යාමට සලස්වති. එම බර ඇද යාමට නොහැකි වූ පැටවුන් නිසලව සිටිති. මහරජතුමනි, මෙම සිහිනයේ ප්‍රතිඵලයද අනාගතයේදී ලබන්නේය. අනාගතයේදී රජවරු අධර්මිෂ්ඨ වූ කල්හි එම රජුන් විසින් රාජ්‍ය පාලන කටයුතු වල නියැලී සිටින බුද්ධිමතුන් නොසලකා හරිති. රාජ්‍ය කටයුතු කර්මාන්ත කටයුතු කිරීමේ පළපුරුද්ද ඇති ඇත්තන් නොසලකා හැර අදක්ෂයින් තනතුරු වලට පත් කරති. මෙම අදක්ෂයින් තනතුරු වලට පත්වීම නිසා රාජකාරී කටයුතු අඩාල වී රට පිරිහෙන බව මෙම සිහිනෙන් දත යුතුය. ස්වාමීනි, මාදුටු පස්වන සිහිනය නම් මුඛ දෙකක් සහිත අශ්වයෙක් මුඛ දෙකින්ම ආහාර ගැනීමය. මහරජතුමනි, මෙම සිහිනයද අනාගත ප්‍රතිඵල දෙන්නකි. අනාගතයේහි අධර්මිෂ්ඨ රජවරු වංචනික විනිසුරුවන් අධිකරණ සේවයෙහි යොදවනු ඇත. මෙම කපටි විනිසුරුවෝ චෝදිත චෝදක දෙපසින්ම අල්ලස්ගෙන යුක්ති ධර්මයට අවමන් කරති. මෙම මුඛ දෙකෙන් ආහාර ගැනීම යනුවෙන් පිළිඹු වන්නේ දෙපසින්ම අල්ලස් ගැනීම බව දත යුතුය. ස්වාමීනි, මාදුටු සයවන සිහිනය නම් මනාව උපදමන ලද කහවණු ලක්ෂයක් වටිනා රන්තලයක මහලු සෙවලෙකු මූත්‍රා කිරීමය. රජතුමනි, අනාගතයේදී අධර්මිෂ්ඨ රජවරු රජ පරපුර නොසලකා නීචයන්ට උසස් ස්ථාන ලබා දෙති. අනතුරුව නීචයන් උදෙසා තම රාජකීය දියණිවරු සරණ පාවා දෙති. මින් උසස් රාජවංශයන් කෙලෙසී යන බව දත යුතුය. ස්වාමීනි, මාදුටු සත්වන සිහිනය නම් මිනිසෙකු ලණුවක් අඹරමින් සිටී. ඔහු ලණුව අඹර අඹරා තමා සිටින පුටුව යටට දමයි. යට සිටින සිවල් දෙනක විසින් ඒ කොටසින් කොටස ගිල දමයි. මේ සිදුවන්නේ ලණුව අඹරන මිනිසාගේ දැනුමින් තොරවය. මහරජතුමනි, මෙයින්ද ඔබට අනතුරක් නැත. මෙයද අනාගතයේ සිදුවන දෙයකි. එනම් අනාගතයේදී කාන්තාවෝ පිරිමින් සමග මත්පැන් බොමින් තම සැමියන් මහන්සි වී උපයන ධනය විනාශ කර දමති. ස්වාමීනි,
මාදුටු 8 වන සිහිනය නම් රජමාලිගේ මුවවිට දක්වා දිය පිරුණු සැලියක් ඇත. ඒ වටා කිසිදු දිය බිඳක් නැති හිස් කල රාශියක් ඇත. සතර දෙසින් වල නොකැඩී ගලා යන මහ ජනකාය ජලය පිරී ඇති දිය සැලියට ජලය බහලති. දිය සැලිය පිරී ඉතිරී යයි. එහෙත් කිසිවෙකු හිස් බඳුන් වලට දිය නොදමති. මහරජතුමනි, මෙම සිහිනයද ඔබගේ කාලයේ විපාක නොදෙන්නකි. කාලයේ ගතවත්ම ලෝකය පිරිහෙන විට රාජධානිද පිරිහෙයි. රජවරු දිලිඳු වී බලවත්ම රජුගේ ධනය කහවණු ලක්ෂය දක්වා පහළයයි. අනතුරුව රාජධානිවල වැසියන් රජුගේ කටයුතුවල පමණක් යොදවති. රජු ධනවත් වන අතර ජනතාව දිලිඳු වී දුක්බරිත වන බව මෙයින් දත යුතුය. ස්වාමීනි, මාදුටු 9 වන සිහිනය නම් හාත්පසින්ම බෑවුම් සහිත විලක් ඇත. දෙපසින් සිව්පා සතුන් දිය බීමට පැමිණෙති. එහි මැද ප්‍රදේශයේ මඩ සහිතය. එහි නොයෙක් සතුන් දිය බීමට පැමිණ ඇත. මහරජතුමනි, අනාගතයේදී රජවරු අධර්මිෂ්ඨ වී හිතුමනාපේ රාජ්‍ය පාලනය කරති. අල්ලස්ගෙන ධනවතුන් ආරක්ෂා කරති. උක්දඬු මිරිකන්නාසේ ජනතාවගේ ශ්‍රමය සූරා ධනය උදුරා ගන්නේය. ස්වාමීනි, 10 වන සිහිනය නම් කිසිවෙකුගේ මැදිහත් වීමකින් තොරව බතක් පිසෙනු ලැබේ. එම බත කොටස් 3කට බෙදී එක් කොටසක් බෙරි වී ඇත. අනෙක් කොටස අමුය. ඉතිරි කොටස මනාව පැසී ඇත. මහරජතුමනි, අනාගතයේදී අධර්මිෂ්ඨ රජවරු පහළ වීම නිසා වැසියෝද අධර්මිෂ්ඨ වෙති. ශ්‍රමණ බ්‍රාහ්මණයන් පවා අධර්මිෂ්ඨ වෙති. මෙසේ වන විට ඔවුන් රකින්න දෙවිවරුද අධර්මිෂ්ඨ වෙති. මේ අධර්මිෂ්ඨ රාජධානි හරහා හමා යන සුළං ක්‍රමවත් නොවීම නිසා රටේ එක් පෙදෙසකට දරුණු නියඟයේද එක් ප්‍රදේශයකට දරුණු ගම් වතුරද ඇතිවි මහත් විනාශයක් ඇතිවන විට තවත් ප්‍රදේශයක් බොහෝ සශ්‍රීක වන බව මෙයින් කියවෙන්නේය. ස්වාමීනි, මාදුටු 11 වන සිහිනය නම් කහවණු ලක්ෂයක් වටිනා සඳුන් හරයක් ඇඹුල් රසති කිරිමෝරු වලට හුවමාරු කිරීමයි. මහරජතුමනි, අනාගතයේදී ලැජ්ජා බය නැති දුසිල් භික්ෂූහු පහළ වෙති. ඔවුන් තම බඩවියත වෙනුවෙන් නිර්වාණගාමී දහම විකෘති කොට ජනතාවට දෙසති. මහජන මුදල් ලබා ගැනීමේ අරමුණින් විසිතුරු බස් කියමින් ජනතාව රවටයි. ජනතාව නිර්වාණගාමී දහමට යොමු කිරීමට ඔවුන්ට අවශ්‍ය නොවන්නේය. තෑගි භෝග සඳහා දහම වංචනික ලෙස කියමින් මහ වීදිවල මැදුරුවල දහම් කියමින් යති. ස්වාමීනි, මාදුට 12 වන සිහිනය නම් ලබු කබල් දීහි කිඳා බැසීමය. මහරජතුමනි, මෙම සිහිනයද අනාගතයේ අධර්මිෂ්ඨ රජවරු නිසා ඇතිවන්නකි. මෙම යුගයේදී නොයෙක් නීච කුල ජාතිකයන් රජ වෙති. එවිට පහත් ගති ඇත්තෝ බලයට පත්වෙති. ස්වාමීනි, 13 වන සිහිනය නම් සුවිසල් ගල් දීහි පාවී යාමය. රජතුමනි, අනාගතයේදී සම්භාවනීය පුද්ගලයෝ තනතුරු වලින් නිරපා පහත් පුද්ගලයන් සේවය යොදවති. මෙමගින් සමාජ සංස්ථා මහත් පීඩාවට පත්ව රාජ්‍යද පිරිහී යන බව දත යුතුය. ස්වාමීනි, මාදුට 14 වන සිහිනය නම් කුඩා මැඩියන් විශාල නාගයන් ගිල දැමීමය. රජතුමනි, අනාගතයේදී බොහෝ පිරිමින් වියපත් වූද තරුණ කාන්තාවන් සමග සල්ලාලකම් වල යෙදෙති. මෙම తాවකාලික අඹුවන් සොරසැමියන් වහලුන් බවට පත්කොට සැලකති. ස්වාමීනි, 15 වන සිහිනය නම් කපුටෙකු රන්වන් හංස රංජුවක විසින් පිරිවරා සිටීමය. රජතුමනි, අනාගතයේදී කිසිදු යුද ශිල්පයක් නොදත් රජවරු පහළ වෙති. ඔවුන් බියගුල්ලෝය. ඔවුන්ගේ අනසක පවතින්නේ තම පරිවාර සේනාව සමග පමණි. රාජ්‍යත්වය පිරිහි තනතුරුවලට නීචයන් පත්ති එම නීචයන් හා එකට විසීමට රජවරුන්ට සිදුවන්නේය. ස්වාමීනි, 16 වන සිහිනය නම් එළුවන් විසින් අඳුන් දිව්‍යයන් ගොදුරු කර ගැනීමකි. එළුවන් විසින් අඳුන් දිව්‍යයන් පසුපස හඹා ගොස් ඔවුන් ගොදුරු කර ගනිති. ස්වාමීනි, එළුවන් දුටු විට අඳුන් දිව්‍යයන් බිය වී වනාන්තරයේ සැඟවෙති. මහරජතුමනි, අනාගතයේදී අධර්මිෂ්ඨ රජවරු ලොව පහළ වූ විට ඔවුන් පහත් කුලවල නීච ගති ඇත්තන් තනතුරු වලට පත් කරති. අනතුරුව සම්භාවනීය පුද්ගලයින් තනතුරු වලින් පහ කර හරිනු ඇත. ඉන්පසු උසස් පුද්ගලයන්ගේ ධනය කොල්ලකති. ඒ විට සම්භාවනීය පුද්ගලයන් දිවිරැක ගැනීමට ගේ දොර අතහැර පලා ගොස් සැඟවෙති. මහරජතුමනි, මෙම සිහින 16න් ඔබට කිසිදු අවඩක් නැත්තේය.
මෙම සිහිනයන්හි ප්‍රතිඵල නුදුරු අනාගතයේම සිදුවන්නකි. අනාගතයේදී දහම පිරිහි රජවරු අධර්මිෂ්ඨ වේ ලොව පරිහානියට පත්ව මුළු මහත් සමාජයම අස්ථාවර වන ආකාරය බුදුරජාණන් වහන්සේගේ පැහැදිලි කිරීම විය. කොසොල් රජතුමා විසින් දකින ලද මෙම සිහින 16 පිළිබඳ විවරණය තුළින් පැහැදිලි වන්නේ අධර්මය රජ කරන කාලයක් අනාගතයේදී උදාවන බවයි. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.